අද TV දක්න තුළින් ඔබ සමඟ බෙදා ගැනීමට සූදානම් වන්නේ අපේ දෛනික ජීවිතේ ඉතා මිත්‍රශීලී ආහාරයක් වන නමුත් ඔබ කිසිදා නොසිතූ තරම් දීර්ඝ හා රසවත් ඉතිහාසයක් ඇති දෙයක් ගැන. ඒ තමයි බිස්කට් එක. බිස්කට් එකක් ගැන සාමාන්‍යයෙන් තේ වේලාවට ගමන් යන විට නැත්නම් නිකමට වද අපට නැතුවම බැරි දෙයක්. නමුත් මෙම කුඩා හැපිලිසු දෙය වසර දහස් ගණනක් පුරා ගමන් කර ඇති බව ඔබ දැන සිටියේද? බිස්කට් එකේ ආරම්භය ගැන කතා කළොත් බිස්කට් යන වචනය පැමිණෙන්නේ ලතින් භාෂාවේ දෙවරක් පුළුස්සන් ලද පානයන්ය. පුරාණ රෝමයේ සොල්දාදුවන් සහ නාවිකයන් සඳහා විශේෂයෙන්ම අවශ්‍ය වන කල්තබාගත හැකි ආහාරයක්. සාමාන්‍ය පාන් ඉක්මනින් නරක් වුණා. මේ නිසා උන් පාන් ගුලියක් මුලින් පුළුස්සා පසුව තෙතමන ඉවත් වනතුරු නැවත පුළුස්සා දැමුවා. මේන් ලැබුණු දැඩි වියලි ආහාරය උන් හැඳින්වුවේ රාණි බිස්කට් රස වෙනුවෙනි. මාස ගණන් නැව්වල නාවිකයන්ගේ හා සොල්දාදුවන්ගේ ප්‍රධාන ආහාරය වුණු මෙය හාට් ටැක් ලෙසද හඳුන්වුවා. 19 වන සියවසේ කාර්මික විප්ලවයත් සමග බිස්කට් එකේ සැබෑ වෙනසක් සිදු වුණා. මේ සියවසේ වාෂ් බලයෙන් ක්‍රියාත්මක වන යන්ත්‍ර පැමිණීමත් සමග බිස්කට් කර්මාන්තශාලා බිහි වුණා. එංගලන්තයේ හන්ට්ලේ සහ පාමස් වැනි සමාගම්වල විශාල වශයෙන් බිස්කට් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. මේ යුගයේදී තමයි මාරි, පිච්ටි, ෂෝට් බ්‍රෙඩ් වැනි අදටත් අප දන්නා ජනප්‍රිය බිස්කට් වර්ග බිහි වුණේ. අද වන විට ලංකාවේ විදූ බිස්කට් වර්ග වෙළඳපොලේ දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවට බිස්කට් සංස්කෘතිය ප්‍රථමයෙන්ම හඳුන්වා දුන්නේ ලන්දේසින් වන අතර බ්‍රිතාන්‍යයන් විසින් පසුව හඳුන්වා දුන්නා. තේ පානය අපේ රටේ ජනප්‍රිය වීමත් සමගම තේ සමග කෑමට බිස්කට් අත්‍යවශ්‍ය සංග්‍රහයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඊළඟ වතාවේ ඔබ බිස්කට් එකක් රස විඳින විට මතක තබා ගන්න ඔබ රස විඳින්නේ හොඳ පිටි සීනි සහ බටර් මිශ්‍රණයක් පමණක් නොවන බව.